Sega. iPhone කියලා පිළිගන්න මගේ අතන යාළුවෝ හැමෝටම පුරුදු විදිහටම එකතු වෙලා ඉන්නේ නාමල් බාලසූරියත් එක්ක. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයා ළඟ තියෙන memory card. එහෙම නැත්නම් pen drives. මේ ඕනම දෙයක් portable hard disk වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට කම්පියුටර් එකේ ඔයාලට plug කරාට පස්සේ එනවා format කරන්න බෑ කියලා. එහෙම නැත්නම් මේකේ property එකක් නැහැ කියලා. ඒ කියන්නේ storage එකක් නැහැ කියලා. ඉතින් මේ වගේ memory cards හදන්න බැරිද? ගොඩක් වෙලාවට memory chip එකට මේ වැඩේ වෙනවා. phone එක on එකේ තියෙද්දි ඔයා memory chip එක remove කරොත් එහෙම SD card එක පෙන්වන්න නැතුව යනවා. සමහර වෙලාවට මේ SD card එක unmount කරනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ වීඩියෝ එක බලලා ඔයාලට විසඳ ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 99%ක්ම මේ SD card වල එහෙම නැත්නම් pen drive වල එන ප්‍රශ්න විසඳන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකෙන්. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වටින වීඩියෝ එකක්. මේක කරන්නේ වෙනස්ම මෙතඩ් එකකට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් එකක් වේවි. ඉතින් මේ වීඩියෝ එකට අපිට සාදර අනුග්‍රහය දක්වන්නේ සජිත් gift ආයතනය. සජිත් gift හරහා ඔයාලට පුළුවන් කොරියාවේ දුරකථන මිලදී ගන්නත්. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ලංකාවට රීලෝඩ් දාන්නත් මේ සජිත් gift ආයතනය හරහා. පහතින් තියෙනවා link එක. ඔයාලට පුළුවන් සම්බන්ධ කරගන්න. කෝල් එකක් දීලා බලන්න. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. let's do it. Brassy girls everywhere, titty ass hands in the air, so party over here, shaking for the man of the year, man of the year. හොඳයි යාළුවනේ, ඉතින් මං ගාව තියෙනවා USB එකක්. මේ USB එක ඔයාලට පේනවා ඇති ඩබල් ක්ලික් කරාට පස්සේ insert a disk intro removable disk කියලා වටනවා. ඉතින් මේකේ disk එකක් නැහැ කියලා තමයි කියන්නේ. නමුත් මේක 32 GB USB pen එකක්, pen drive එකක්. ඉතින් මේකේ properties බලුවොත් ඔයාලට පේනවා ඇති 0 bytes කියලා තමයි වැටලා තියෙන්නේ. ඒ වගේම මේකේ format කරමු අපි. format කරන්න ගියහමත් බෑ කියලා කියනවා. right එහෙමනම් ඉතින් අපි මේක හදා ගන්න ඕනේ, fix කර ගන්න ඕනේ. ඔයාලට අනන්තවත් memory card ලැබිලා ඇති, USB pen drive ලැබිලා ඇති මේ වගේ ප්‍රශ්න තියෙන. ඉතින් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ගොඩක් සරලව. ඔයා CMD ගන්න ඕනේ. CMD කියලා ගහලා enter එක ගහන්න. එතකොට CMD වැටෙනවා. caps lock එක on කරගන්න. caps lock එක ඔයාලට ලබා ගන්න පුළුවන් CTRL button එක තියෙනවා. එතෙන්ට උඩ shift එක තියෙනවා. shift එකට උඩින් caps lock button එක තියෙනවා. ඉතින් caps lock button එක එකපාරක් ඔබන්න. මොකද අපි මේකේ type කරන්න යන්නේ capital නිසා. මුලින්ම type කරන්න ගත්ත ගමන් disk part කියන එක. disk part කියන එක space එකක් නැතුව type කරන්න ඕනේ. ඊට පස්සේ enter එක ගහන්න. enter එක ගැහුවට පස්සේ වාට yes ද no ද කියලා එකක් කරන්නේ. ඒක yes දෙන්න. මොකද administrator tool එකත් එක තමයි අපි මේක වැඩ කරවන්නේ. right. දැන් මේකේ disk part කියන එක ඇවිල්ලා තියෙනවා. මේ disk part කියන command pad එක තමයි ඇවිල්ලා තියෙන්නේ අපිට CMD වල. ඉතින් අපි මේකේ ඊගාව එක type කරන්න ඕනේ list disk කියන එක. ඒකට හේතුව තමයි computer එකට සම්බන්ධ කරලා තියෙන disk ටික අපි බලා ගන්න ඕනේ. අපි මේ වැඩේ කරන්න අදාළ disk එක තෝරගන්න ඕනේ නිසා. right මම මෙතන type කරනවා list space එකක් තියලා disk කියලා. කරලා enter එක ඔබනවා. enter එක ඉබුවට පස්සේ ඔන්න අපිට ලැබෙනවා disk ටික. disk 0 online කියලා වටනවා. ඒ කියන්නේ terabyte දෙකක hard disk එකක්. disk 1 කියලා disk එකක් තියෙනවා. ඒ කියන්නේ terabyte දෙකක hard එකක්. මගේ computer එකට ගහලා තියෙන disk තමයි මෙතනින් පෙන්වන්නේ. ඉතින් disk 2 කියලා එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒකත් online 29 GB. ඉතින් 29 GB කියලා කියන්නේ සාමාන්‍යයෙන් 32 GB එකේ ඉතුරු ටික කියලා අපිට හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ ආසන්නව වෙන මොකුත් අපි ප්ලග් කරලා නැති නිසා. එහෙමනම් අපි මේ වැඩේ කරන්න ඕනේ disk එක තෝරගන්න ඕනේ. එහෙමනම් අපි තෝරගන්නවා select disk. මේ space මතක ඇතුව ගහන්න. space එකක් හරි වැරදුනොත් වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. select disk කියලා ගහලා space එකක් තියලා disk number එක ගහන්න ඕනේ. disk number එක 2. එහෙමනම් 2 කියලා ගහලා මෙතෙන් enter එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට වැටෙනවා පහතින් disk 2 is now the selected disk කියලා. right. ඊගාවට අපි මේ select කරගත්ත disk එක clean කරන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණ තියෙන ඒවා ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ. මේක හදාගන්න. එහෙමනම් අපි ගහනවා clean කියලා. clean කියන මේ විදිහට type කරාට පස්සේ enter එක ඔබනවා. enter එක ඉබුවට පස්සේ පුංචි වෙලාවක් ගන්නවා. මේකද clean කරන්න වෙලාව යන නිසා තප්පර කීපයක් තමයි ගොඩක් වෙලාවට ගන්න. ඉතින් මේ disk part success
in clean disk කියලා වැටෙනවා. දැන් disk එක clean කරගෙන ඉවරයි. මේ clean කරගත්ත disk එක අපි partition එකක් විතර හදන්න ඕනේ. එහෙමනම් අපි ආපහු type කරනවා create partition primary. create partition primary කියලා type කරලා enter එක ඔබන්න. එතකොට ඔයාලට දකින්නට ලැබෙනවා disk part success in creating specific partition කියලා. specific partition එකක් අපි හදාගෙන තිනවා. මේ partition එක අපි දැන් active කරගන්න ඕනේ. එහෙමනම් අපි active කියන code එක ගහනවා. active කියන code එක ගහලා අපි මේකට enter එක ගහනවා. එතකොට මේ විදිහට active වුණා කියලා වැටෙනවා. ඉතින් මේ active වුණාට පස්සේ active වුණාට විතරක් මදි. FAT32 වලින් format වෙන්න ඕනේ මේක. එතකොට තමයි කම්පියුටර් එකට මේ disk එකේ තියෙන capacity එක සහ අනිකුත් දේවල් කියව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අපි මේක FAT32 වලින් format කරන්න ඕනේ. ඉතින් එහෙම format කරන්න අපි type කරන්න ඕනේ මෙන්න මේ විදිහට. format කියලා space එකක් තියන්න ඕනේ. අනිවාර්යයෙන්ම space නැතුව නම් කරන්න එපා මොනම හේතුවකටවත්. fs සමාන ලකුණ ඕනේ. FAT32 right FAT32 වලින් format කරන්න යන්නේ. ඉතින් format fs සමානයි FAT32 කියලා ගහලා අපි enter එක මෙතෙන්ට ඔබනවා. enter එක එබුවට පස්සේ okay enter එක එබුවට පස්සේ මගේ එන්නේ නැහැ. එන්නේ නැති වෙන්න හේතුව තමයි මම මේකට කලින් කෝල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කලින් මේ කෝඩ් ටික ගහලා පෙන් එකට දීලා තියෙන්නේ. ඒ ප්‍රෝග්‍රස් එක සිද්ධ වෙමින් පවතින නිසා ඔයාලට මෙතනදී ඔයාලට percentage එකක් වැටෙන කොටසක් එනවා. ඒක 100% proceed වුණාට පස්සේ යටින් ගහන්න කෝඩ් එක මෙන්න මේ වගේ x8 කියලා ගහන්න. x8 කියලා ගහලා enter එක ගැහුවට පස්සේ මේ cmd totally close වෙනවා. ඒත් එක්කම ඔයාලට ගියොත් බලා ගන්න පුළුවන් වෙයි 100%ක්ම අලුත් පෙන් එකක් විදිහට ඔයාගේ පෙන් එක වැදිලා තිනවා කම්පියුටර් එකට. ඉතින් මේ වැඩෙන් තවත් වාසියක් වෙනවා. ඒ වාසිය තමයි ඔයාලා දන්නවා සමහර වෙලාවට යාළුවෝ පෙන් ඩ්‍රයිව්ස් එහෙම විකුණනවා. ඉතින් මේ විකුණන පෙන් ඩ්‍රයිව් වල සමහර වෙලාවට ෆයිල්ස් රිකවරි කරගන්නවා ලබා ගන්න කෙනා. ඉතින් සමහර වෙලාවට යාළුවන්ගේ පෙන් එක ඉල්ලගෙන එනවා වැඩවලට. ඒ වගේ ගොඩක් දේවල් වෙනවා. මේ පෙන් එකේ තියෙන data recovery කරන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඔයා පෙන් එක කාට හරි විකුණනවා නම් හරි වෙන දෙයක් කරනවා නම් හරි මෙන්න මේ method එක පාවිච්චි කරලා pen drive එක clean කරන්න. pen drive එක මේ විදිහට සම්පූර්ණයෙන්ම clean කරපුවාම සාමාන්‍යයෙන් 99%ක්ම data recovery වෙන්නේ නැහැ. recovery කරන්න බෑ. ඉතින් මේ method එක තියෙනවා. ඉතින් format කරනවට වැඩිය clean කරන්න disk එක. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මේක එතනදිත් ගොඩක් ඔයාලට වටිනවා. ඉතින් ওই විදිහට තමයි අපි CMD හරහා මැෂින් එකට ගන්නෙ නැති ඒ කියන්නේ capacity එක පෙන්වන්න නැති එහෙම නැත්නම් format කරන්න බැරි memory cards එහෙම නැත්නම් USB pen drive ආපහු වැඩ කරන විදිහට හදන්නේ මෙන්න මේ method එකට. හොඳයි යාළුවනේ ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සම්පූර්ණ 100% percentage එක ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් ලැබෙනවා දකින්නට. ඉතින් මේක තමයි අපේ memory card එක. ඉතින් ඔයාලට පේනවාද මෙතන capacity එක පෙන්නනවා 29.2 giga කියලා. ඉතින් මේක තමයි අපි අර විදිහට හැදුවේ. ඉතින් අපිට දැන් පුළුවන් මේක format කරන්න. right ඔයාලට පේනවා දැන් format complete කියලා වැටෙනවා. ඉතින් අපේ වැඩේ ඉවරයි. ඉතින් මේ විදිහට තමයි memory card එකක් ඔයාගේ corrupt වෙච්ච memory card එකක් හදාගන්න. 100%ක් සාර්ථකයි වැඩේ. ඉතින් ඔයාලට පුළුවන් try කරලා බලන්න. දැන්ටමත් අයින් කරලා දාලා තියෙන memory cards pen drive තියෙනවා නම් මේක කරලා බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් එකක් වෙයි කියලා. මොකද ගොඩක් කට්ටිය මේ corrupt වෙච්ච memory cards එහෙම නැත්නම් pen drives විසි කරනවා. ඉතින් මේවා විසි කරන්නට අවශ්‍ය නැහැ. ආපහු හදලා මේ විදිහට හදලා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මොකද මේ වගේ memory cards තියෙන කට්ටියට පුළුවන් fix කරගන්න. ඉතින් මේ වගේ ideas ඔයාලා ගාවත් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලට ඕනේ කියලා හිතන videos තියෙනවා නම් පහතින් comment කරන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම තමයි මේ වීඩියෝ එකේදී මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒකත් පහතින් කමෙන්ට් කරන්න. අදහස් යෝජනා චෝදනා ඕනම දෙයක් බාර ගන්න මම සූදානම්. ඉතින් පහත කමෙන්ට් සෙක්ෂන් ඒ වෙනුවට භාවිතා කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි අපේ YouTube page එක නාමල් බාලසූරිය. ඔයාලට පුළුවන් YouTube එකට ඇවිල්ලා නිකම්ම නාමල් බාලසූරිය කියලා සර්ච් කරලා මාව පහසුවෙන්ම හොයාගන්න. ඒ වගේම තමයි මගේ Facebook fan page එක නාමල් බාලසූරිය return Facebook fan page එක එන්න. ඉතින් 20000ක් සපිරුණා. ඉතින් ඒක ගැනත් බොහොම සන්තෝෂයි. හැමෝටම ස්තුති කරන ගමන් ගිහිල්ලා එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමුවෙනතුරු ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. තාක්ෂණික පිරුණු හෙට දවසක් වේවා කියලා. පුරුදු විදිහට මම නාමල් බාලසූරිය. ඉතින් මේකේ ඩිස්ක් එකක් නැහැ කියලා තමයි කියන්නේ. නමුත් මේක 32 GB USB pen එකක්, pen drive එකක්. ඉතින් මේකේ properties බලුවොත් ඔයාලට පේනවා 0 bytes කියලා තමයි වැටලා තියෙන්නේ. ඒ වගේම මේකේ format කරමු අපි. format කරන්න ගියහමත් බෑ කියලා කියනවා. right එහෙමනම් ඉතින් අපි මේක හදා ගන්න ඕනේ, fix කර ගන්න ඕනේ. ඔයාලට අනන්තවත් memory card ලැබිලා ඇති, USB pen drive ලැබිලා ඇති මේ වගේ ප්‍රශ්න තියෙන. ඉතින් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ගොඩක් සරලව. ඔයා CMD ගන්න ඕනේ. CMD කියලා ගහලා enter එක ගහන්න. එතකොට CMD වැටෙනවා. caps lock එක on කරගන්න. caps lock එක ඔයාලට ලබා ගන්න පුළුවන් CTRL button එක තියෙනවා. එතෙන්ට උඩ shift එක තියෙනවා. shift එකට උඩින් caps lock button එක තියෙනවා. ඉතින් caps lock button එක එකපාරක් ඔබන්න. මොකද අපි මේකේ type කරන්න යන්නේ capital නිසා. මුලින්ම type කරන්න ගත්ත ගමන් disk part කියන එක. disk part කියන එක space එකක් නැතුව type කරන්න ඕනේ. ඊට පස්සේ enter එක ගහන්න. enter එක ගහුවට පස්සේ වාට yes ද no ද කියලා එකක් කරන්නේ. ඒක yes දෙන්න. මොකද administrator tool එකත් එක තමයි අපි මේක වැඩ කරවන්නේ. right. දැන් මේකේ disk part කියන එක ඇවිල්ලා තියෙනවා. මේ disk part කියන command pad එක තමයි ඇවිල්ලා තියෙන්නේ අපිට CMD වල. ඉතින් අපි මේකේ ඊගාව එක type කරන්න ඕනේ list disk කියන එක. ඒකට හේතුව තමයි computer එකට සම්බන්ධ කරලා තියෙන disk ටික අපි බලා ගන්න ඕනේ. අපි මේ වැඩේ කරන්න අදාළ disk එක තෝරගන්න ඕනේ නිසා. right මම මෙතන type කරනවා list space එකක් තියලා disk කියලා. කරලා enter එක ඔබනවා. enter එක ඉබුවට පස්සේ ඔන්න අපිට ලැබෙනවා disk ටික. disk 0 really close වෙනවා. ඒත් එක්කම ඔයාලට ගියොත් බලා ගන්න පුළුවන් වෙයි 100%ක්ම අලුත් pen එකක් විදිහට ඔයාගේ pen එක වැදිලා තිනවා කම්පියුටර් එකට. ඉතින් මේ වැඩෙන් තවත් වාසියක් වෙනවා. ඒ වාසිය තමයි ඔයාලා දන්නවා සමහර වෙලාවට යාළුවෝ pen drives එහෙම විකුණනවා. ඉතින් මේ විකුණන pen drive වල සමහර වෙලාවට files recovery කරගන්නවා ලබා ගන්න කෙනා. ඉතින් සමහර වෙලාවට යාළුවන්ගේ pen එක ඉල්ලගෙන එනවා වැඩවලට. ඒ වගේ ගොඩක් දේවල් වෙනවා. මේ pen එකේ තියෙන data recovery කරන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඔයා pen එක කාට හරි විකුණනවා නම් හරි වෙන දෙයක් කරනවා නම් හරි මෙන්න මේ method එක පාවිච්චි කරලා pen drive එක clean කරන්න. pen drive එක මේ විදිහට සම්පූර්ණයෙන්ම clean කරපුවාම සාමාන්‍යයෙන් 99%ක්ම data recovery වෙන්නේ නැහැ. recovery කරන්න බෑ. ඉතින් මේ method එක තියෙනවා. ඉතින් format කරනවට වැඩිය clean කරන්න disk එක. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මේක එතනදිත් ගොඩක් ඔයාලට වටිනවා. ඉතින් ওই විදිහට තමයි අපි CMD හරහා machine එකට ගන්නෙ නැති, ඒ කියන්නේ capacity එක පෙන්වන්න නැති, එහෙම නැත්නම් format කරන්න බැරි memory cards, එහෙම නැත්නම් USB pen drive ආපහු වැඩ කරන විදිහට හදන්නේ මෙන්න මේ method එකට. හොඳයි යාළුවනේ, ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සම්පූර්ණ 100%ක් percentage එක ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් ලැබෙනවා දකින්නට. ඉතින් මේක තමයි අපේ memory card එක. ඉතින් ඔයාලට පේනවාද මෙතන capacity එක පෙන්නනවා 29.2 giga කියලා. ඉතින් මේක තමයි අපි අර විදිහට හැදුවේ. ඉතින් අපිට දැන් පුළුවන් මේක format කරන්න. online කියලා වටනවා. ඒ කියන්නේ terabyte දෙකක hard disk එකක්, disk 1 කියලා disk එකක් තියෙනවා. ඒ කියන්නේ terabyte දෙකක hard එකක් මගේ computer එකට ගහලා තියෙන disk තමයි මෙතනින් පෙන්නන්නේ. ඉතින් disk 2 කියලා එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒකත් online 29 GB. ඉතින් 29 GB කියලා කියන්නේ සාමාන්‍යයෙන් 32 GB එකේ ඉතුරු ටික කියලා අපිට හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ ආසන්නව වෙන මොකුත් අපි plug කරලා නැති නිසා. එහෙමනම් අපි මේ වැඩේ කරන්න ඕනේ disk එක තෝරගන්න ඕනේ. එහෙමනම් අපි තෝරගන්නවා select disk. මේ space මතක ඇතුව ගහන්න. space එකක් හරි වැරදුනොත් වැඩේ හරියට කෙරෙන්නේ නැහැ.
select disk කියලා ගහලා ස්පේස් එකක් තියලා disk number එක ගහන්න ඕනේ. disk number එක 2 එහෙමනම් 2 කියලා ගහලා මෙතෙන් enter එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට වැටෙනවා පහතින් disk 2 is now the selected disk කියලා. right. ඊගාවට අපි මේ select කරගත්ත disk එක clean කරන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණ තියෙන ඒවා ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ. මේක හදාගන්න. එහෙනම් අපි ගහනවා clean කියලා. clean කියනවා මේ විදිහට type කරාට පස්සේ enter එක ඔබනවා. enter එක එවුවාට පස්සේ පුංචි වෙලාවක් ගන්නවා. මේකද clean කරන්න වෙලාව යන නිසා තප්පර කීපයක් තමයි ගොඩක් වෙලාවට ගන්න. ඉතින් මේ disk part success in clean disk කියලා වටනවා. දැන් disk එක clean කරගෙන ඉවරයි. මේ clean කරගත්ත disk එක අපි partition එකක් විදිහට හදන්න ඕනේ. එහෙමනම් අපි ආපහු type කරනවා create partition primary. create partition primary කියලා type කරලා enter එක ඔබන්න. එතකොට ඔයාලට දකින්නට ලැබෙනවා disk part success. iPhone කියලා පිළිගන්නවා. මගේ අතරේ යාළුවෝ හැමෝටම ප්‍රතිදිනම එකතු වෙලා ඉන්නේ නාමල් බාලසූරියත් එක්ක. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයා ළඟ තියෙන memory card. එහෙම නැත්නම් pen drives. මේ ඕනම දෙයක් portable hard disk වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට කම්පියුටර් එකේ ඔයාලට plug කරාට පස්සේ එනවා format කරන්න බෑ කියලා. එහෙම නැත්නම් මේකේ property එකක් නැහැ කියලා. ඒ කියන්නේ storage එකක් නැහැ කියලා. ඉතින් මේ වගේ memory cards හදන්න බැරිද? ගොඩක් වෙලාවට memory chip එකට මේ වැඩේ වෙනවා. phone එක on එකේ තියෙද්දි ඔයා memory chip එක remove කරොත් එහෙම SD card එක පෙන්වන්න නැතුව යනවා. සමහර වෙලාවට මේ SD card එක unmount කරනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ වීඩියෝ එක බලලා ඔයාලට විසඳ ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 99%ක්ම මේ SD card වල එහෙම නැත්නම් pen drive වල එන ප්‍රශ්න විසඳන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකෙන්. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වටින වීඩියෝ එකක්. මේක කරන්නේ වෙනස්ම මෙතඩ් එකකට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් එකක් වේවි. ඉතින් මේ වීඩියෝ එකට අපිට සාදර අනුග්‍රහය දක්වන්නේ සජිත් gift ආයතනය. සජිත් gift හරහා ඔයාලට පුළුවන් කොරියාවේ දුරකථන මිලදී ගන්නත්. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ලංකාවට රීලෝඩ් දාන්නත් මේ සජිත් gift ආයතනය හරහා. පහතින් තියෙනවා link එක. ඔයාලට පුළුවන් සම්බන්ධ කරගන්න. කෝල් එකක් දීලා බලන්න. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. let's do it. Brassy girls everywhere, titty ass hands in the air, so party over here, shaking for the man of the year, man of the year. හොඳයි යාළුවනේ, ඉතින් මං ගාව තියෙනවා USB එකක්. මේ USB එක ඔයාලට පේනවා. ඩබල් ක්ලික් කරාට පස්සේ insert a disk intro removable disk කියලා in creating specific partition කියලා specific partition එකක් අපි හදාගෙන තියෙනවා. මේ partition එක අපි දැන් active කරගන්න ඕනේ. එහෙමනම් අපි active කියන කෝඩ් එක ගහනවා. active කියන කෝඩ් එක ගහලා අපි මේකට enter එක ගහනවා. එතකොට මේ විදිහට active වුණා කියලා වැටෙනවා. ඉතින් මේ active වුණාට පස්සේ active වුණාට විතරක් මදි. FAT32 වලින් format වෙන්න ඕනේ මේක. එතකොට තමයි කම්පියුටර් එකට මේ disk එකේ තියෙන capacity එක සහ අනිකුත් දේවල් කියව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අපි මේක FAT32 වලින් format කරන්න ඕනේ. ඉතින් එහෙම format කරන්න අපි type කරන්න ඕනේ මෙන්න මේ විදිහට. format කියලා ස්පේස් එකක් තියන්න ඕනේ. අනිවාර්යයෙන්ම ස්පේස් නැතුව නම් කරන්න එපා මොනම හේතුවකටවත්. fs සමාන ලකුණ ඕනේ. FAT32 right FAT32 වලින් format කරන්න යන්නේ. ඉතින් format fs සමානයි FAT32 කියලා ගහලා අපි enter එක මෙතෙන්ට ඔබනවා. enter එක එබුවට පස්සේ ඕකේ enter එක ඉබුවට පස්සේ මගේ එන්නේ නැහැ. එන්නේ නැති වෙන්න හේතුව තමයි මම මේකට කලින් කෝල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කලින් මේ කෝඩ් ටික ගහලා පෙන් එකට දීලා තියෙන්නේ. ඒ ප්‍රෝග්‍රස් එක සිද්ධ වෙමින් පවතින නිසා ඔයාලට මෙතනදී ඔයාලට percentage එකක් වැටෙන කොටසක් එනවා. ඒක 100% proceed වුණාට පස්සේ යටින් ගහන්න කෝඩ් එක මෙන්න මේ වගේ x8 කියලා ගහන්න. x8 කියලා ගහලා enter එක ගැහුවට පස්සේ මේ cmd